ඉතින් guys ඔයාලා මේ ඉන්නේ ජිලයි channel එකකින් කියන පළවෙනි වීඩියෝ එකත් එක්ක. එහෙනම් අපි යමු වීඩියෝ එකට let's go. ඉතින් guys ඔයා මේ එකතු වෙලා ඉන්නේ ජිලයි channel එකකින් කියන පළවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අපි කියලා දෙන්නම් අපි දෙන්න කවුද කියලා. ඉතින් channel එකේදී මම ජුලා මෙයා ජිලා. හරි ඉතින් අපි දෙන්නම එකතු වෙලා කරන මේ channel එකේ නම තමයි Mr. ජුලයි. එහෙනම් අපි බලමු අපේ channel එකේ ඉස්සරහට වෙන්නේ මොන වගේ වීඩියෝද කියලා. අපි එහෙ ගහගමු අපේ ජුලා මල්ලිගෙන්. රුක්ෂාන්. ඔව්. අපිට කියලා දෙන්නකො මොකක්ද මේ channel එකකින් වෙන්නේ කියලා. ඔව් ප්‍රවීන්. මේ channel එකෙන් වෙන්නේ සල්ලෝම කිව්වොත් ලෝකේ ලොකුම YouTube channel එකක් වෙන Mr. Beast ගේ content එකක් අපි කරන්න යන්නේ. ලංකාවේ මේ content එක ගොඩක් දුරට අඩුයි. මේ channel එකේ challenge තියෙන YouTube channel එකක් තමයි මේක. ලංකාවේ පළවෙනි වතාවට මේ challenge වීඩියෝ දාන අපේ channel එක ගොඩක් දේවල් ඉස්සරහට වෙන්න තියෙනවා. අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. පහළ තියෙන like button එක click කරලා වීඩියෝ එකට like එකක් දාගන්න. එතකොට ඔයාලට අපේ මේ ඉස්සරහට කියන වීඩියෝත් එක්ක ඔයාලට අපිව contact කරගන්න පුළුවන් විදිහට ලේසියෙන්. ඉතින් මම නම් කියන්නේ අපිව දැන්ම ඔයාලා subscribe කරගත්තොත් තමයි ගොඩක් වටින්නේ මේ වීඩියෝ එක බලන නිසා. අපේ පළවෙනි වීඩියෝ එකටනේ like එකක් දාලා subscribe පාලක් දාලා අපිව motivation කරලා දුන්නොත් අපි තවත් මේ වගේ ආතල් වීඩියෝ වලට ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි යන් අපේ අද දවසේ ගෙන පළවෙනි වීඩියෝ එකත් එක්ක. එහෙනම් අපි ජුලා මේ මෙයාලා කියන්න පුළුවන් නේද මේ challenge අපි බැලුවා කියලා. මේවා නැත්තම් මතක තියාගෙන කරනවා කියලා. කියන්න පුළුවන් නේද? මෙහෙම ඉඳි අපි දන්නේ අපිට වීඩියෝ එකට එන්න කිව්වා ඕගනයිස් කරලා දින්නේ යාලා. ඔගේ යාළුවෝ ටික තමයි මේක ඕගනයිස් කරන්නේ. ඔය ඉතින් අපිට ගොඩක් උදව් කරන අපේ කොල්ලෝ ටික. ඉතින් අපි අහන්න යාළුවා ක්ලිප් එකක් දාන්නවා. අහන්නකෝ. මේක දැන් අපි කට්ටි හිතනවා අපි යාළුවෝ හිතනවා අපි මේව අපිට ඕන විදිහට තියාගෙන තියෙනවා කියලා. අපි මේක මිස්ටර් කරගමුනේ. ඔව්. ඈ මාරු කරලා හරි. අපි යාළුවෝ ටික කියමුකෝ මේ මිස්ටර්. ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට මේවා මාරු වෙනවා. ඉතින් අපිට ඕන විදිහට නෙමෙයි මේවා තියෙන්නේ. මේ යාළුවා ඇවිල්ලා මේවා අපිට මිස්ටර් කරලා දෙනවා. ඉතින් මාර challenge ඇති මෙතන. අපි දන්නේ නැති challenge තියෙන්න පුළුවන්. අපි ඔය charter වෙනවා ඔයාලට hina යන challenge තියෙන්න පුළුවන්. අපි බලමු මොනවද මේ challenge එක කියලා. ඔන්න ඔය විදිහට අපේ කොල්ලා ලස්සනට මේවා ටික මිස්ටර් කරලා දුන්නා. අපි බලමු අපේ පළවෙනි challenge එක තෝරගන්නේ කවුද? දැන් challenge එකට ඔයා ගන්නවද මම ගන්නවද කියලා දන්නේ නැහැනේ. ඒ හින්දා අපි සීසර් පේපර් එක කරලා challenge එක බාර ගමු. එහෙම කරමුද? කරමු. එහෙනම් එහෙම කරමුනේ. මොකද මේ මයික් එක ගන්න. මල්ලි පොඩි help එකක් ඕනේ මයික් එක අල්ලලා දෙන්න ඕනේ. හරි මයික් එක මේ විදිහට ගිහින් අතට බලා ගන්න. scissor paper rock. හතර. scissor paper rock. ඉතින් මම කොලේ කරුවා. challenge එක දෙනවා. මට දැන් challenge එක බාර ගන්න වෙලා තියෙන guys. එහෙනම් අපි බලමු පළවෙනි challenge එක මොකක්ද කියලා. මම මෙතනින් ice cup එකක් ගන්නවා. මොකද්ද ගන්නෙ? අනේ දෙයියනේ මොකද්ද හොඳ ඔයාලට හොඳ එකක් ආවොත් හොඳයි ඉතින්නේ. හොඳයි. මම ගන්නවා මේක. බලමු අපි දිගල්ලා. අපි යාළුවන්ට පෙන්නමු challenge එක. guys මෙන්න මේ විදිහට කොළ තියෙනවා. මෙන්න මේ විදිහට. එයාට දිග්නායක ගන්න තියෙන්නේ. ඔව් මට challenge එක විදිහට සෙට් වෙලා තින්නේ මයික් එකකින් යන පොඩ්ඩක්. මට challenge එක විදිහට සෙට් වෙලා තියෙන්නේ diff 10ක්. push up 10ක් ගහන්න තමයි තියෙන්නේ. මේ challenge එකට මට එච්චර දෙයක් නෙමෙයි. push up ගහන එක මට එච්චර ගේමක් නෙමෙයි. මේ වගේ hamstring කොල්ලෙට push up 10ක් ගහනවා කියන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. මං හිතුවේ මේක මේ වගේ එකක් මට ආයි කියලා මම. push up 10. එහෙනම් guys අපි යමු මගේ challenge එක බාරගත්තානේ push up 10 ගහන්න. එහෙනම් මම push up 10 මම හිතුවේ මගේ යාළුවෝ මේ වගේ challenge එකක් අනිවාර්යෙන් දායි කියලා. මොකද මුට පුළුවන් හොඳට ඔය වගේ වැඩ. මට හිතලා බෑ. push up 10 ගහගන්න. මුට අද දසවද දෙන්න තිබ්බනම් ඒ හොඳට ඇති. බලමු ඌ දැන් push up 10 ගහන්න යන්නේ. මේ වගේ ප්‍රශ්න ටිකක් අහන්නද මං? අනේ මේ ප්‍රශ්න කතා කරන්න එපා. අන්තුනයි. හතරයි. කැම් එක ළඟට ගෙනා පහයි. මුගේ මුණ ගන්න ඕනේ. තේරෙනවද දන්නේ නැහැ මම විශබ් 10 ගහනවා එන අමාරුවෙන් ගහන්න කියලා මට නම් පේන්නේ. මා 10යි. හරි. එයා challenge එක accept කරා. මේ challenge එක බාරගත්ත මම මාර සතුටක් තියෙන මගේ challenge එක. දැන් මට තියෙන එක ප්‍රශ්න තමයි මේ මුට charter වෙන්න හොඳ challenge එකක් දෙන්න ඕනේ මට. අපි බලමු මෙයාගේ challenge එක මොකක්ද කියලා. මාර මහන්සියක් තියෙන කට දීපඩට නැහැ. push up 10 ගහ ගන්නත් මාර අමාරුවක් තිබ්බේ. මේක හොඳ challenge එකක් තියෙනවා. බලමු ඉතින් අපිට හොඳ challenge එකක් තියෙනවා. හරි බලමුකෝ. මම මේක ගන්න. ඔයා තෝරලා ගත්තද කියන්නත් බෑ ඉතින්. තෝරන්න මං ඉතින් ටිකක් එක්කනේ.
මොකක්ද තියෙන්නේ? අනිත් එක්කෙනා කරේ තියාගෙන විනාඩි 10ක් අම්මට සිරි නියම චැලෙන්ජ් එක තමයි මුට සෙට් උනේ නෑ නෑ එහෙම කරන්න බෑ මම පුෂප් 10 බාරගත්තානේ දැන් මුට හොඳම චැලෙන්ජ් එක සාමාන්‍ය මගේ බර කිලෝග්‍රෑම් 50ක් විතර තියෙනවා බලමු මේ අට කොට්ටට මම උස්සගෙන ඉන්න පුළුවන් වේද කියලා මුගේ ඇඟපත දිහා බලනකොට ඔයාලට තේරෙනවනේ මම උස්සගෙන ඉන්න පුළුවන්ද කියලා මට දුන්න දසවදේට මුට්ට දෙන්න යන්නේ සැපටම සැප චැලෙන්ජ් එක බාර ගන්න වෙනවා දැන් මම බාරගන්න මේ අට කොට්ට මම උස්සගෙන ඉඳිද්ද නැද්ද කියලා ඔයාලම බලා ගන්න පුළුවන් ඔක්කොම දාලා මම හරි ඔන්න විනාඩි 10 පටන් ගන්න යන්නේ ගයිස් ඇත්තට කරනවා යාළුවේ මොකද හිතන්නේ රුක්ෂන් ඔයාලට මොනවද හිතෙන්නේ මට එන බරයි වං උඹ එච්චර මට කියන්න තියෙන්නේ උඹ දකලන්න නැතුව ඉඳ වං පොඩ්ඩක් බලන්න මේ මාව තියාගෙන ඉන්නවා මුට්ට දසවද අමාරුයි අමාරුයිනේ අමාරුයි කියන්නේ උඹ මාර බරයිනේ බා තාම විනාඩි 10 ගිහලා නැහැ මල්ලි මම හිතුවේ නෑ මේ වගේ චැලෙන්ජ් එකක් මට එයි කියලා මම මේ වගේ ෆිට්නස් චැලෙන්ජ් මුට කරන්න හේතුණාට මට එන අමාරුයි ඒනවනේ මේ වගේ ඇට කොට්ටෙට ඇත්තටම මේක තියාගෙන ඉන්න අමාරුයි මම වගේ ඉන්න බැරි වෙන ඉන්න ඇත්ති එන්න මට මම ඉතින් එන ආතල්ල ආයෙ සපාන්න එක ඉන්න යාළුවනේ මට එන අමාරුයි අපි බලමු දෙන්න මෙයාලට වෙන්නන්න මට යාළුවන්ට අපි දෙන්න කතා කරලා විනාඩි 5කට වගේ අඩු ගන්න බෑද බෑ බෑ විනාඩි 5ක් අඩු කරන්නේ නැහැ ගයිස් ඕම් බලන්න ටයිම් එක චැලෙන්ජ් නැත්තම් ගෙනවා සුද්දා ඒ හින්දා විනාඩි 5කට අඩු කරමුද බලමුකෝ අපි එහෙම මේ ආතල් දෙන්නේ නැහැ මහා චැලෙන්ජ් බාරගත්තා නම් ඔයා චැලෙන්ජ් බාර ගන්න ඕනේ ඉතින් ඔයා කිව්වේ නෑනේ මම මේක අමාරුයි ඒ හින්දා විනාඩි 5කට හරි හරි මොනවානත් කොල්ලා පවුනේ ඉස්සරහට වීඩියෝ වලට දින්න බෑනේ හදිසියෙම කොන්ද එහෙම කැඩුනොත් එහෙම මට වීඩියෝ වලටත් ගන්න වෙන්නේ නැහැ පොරට සම දෙනවා අද රැති චැලෙන්ජ් එක ඉතින් ගයිස් විනාඩි 10ක් යන්න කලින් මෙයාලා දාගත්තා මොකද මගේ කොල්ලෙක්නේ ඇක්සෙප්ට් කරා ඒත් හරිද එහෙම බාරගත්තට නෑ ඔය චැලෙන්ජ් එක පැරදි ඇත්තට ඔයාලම දන්නවා කවුද චැලෙන්ජ් එක දිනුම් කියලා මේ පේනවනේ තාම විනාඩි 10ක් ගියා විනාඩි 2ක්වත් ගිහිල්ලා නෑ යාළුවනේ මූ වෙන බරයි මං හිතුවට වඩා මූ බරයි ගොඩක් කමන්නේ ඉතින් ඊළඟ චැලෙන්ජ් එක අනිවාර්යෙන් ඇක්සෙප්ට් කරනවා යංගෝ උඹ දැන් චැලෙන්ජ් එකක් ගනින්කෝ හරි ගයිස් ඔන්න මම චැලෙන්ජ් එකක් ගන්න යන්නේ මෙතනින් මොකද්ද ගන්නේ මම මෙතනින් ගන්නවා මෙන්න මේක හරිද මම මේක ගත්තා මේ චැලෙන්ජ් එක අපි බලමු නෑ මම බලන්නනේ මම ගත්තා ඔන්න චැලෙන්ජ් එකේ කොල්ලේ දිගරින් තමයි යන්නේ ඔන්න මේක තියෙනවා කකුල් දෙකෙන් අල්ලගෙන වට දෙකක් අත්තරේ යන්න දින්න යාළුවනේ වරු මේකට දෙනවාද ඉදවන් කකුල් දෙකෙන් අල්ලගෙන වට දෙකක් ට්‍රැක්ටරේ අරන් යන්න ට්‍රැක්ටරේ අත්තරේ කකුල් ටැට්ටරේ තමයි මේක යන්නේ දෙන්නම් ඕම් මල්ලි මේ ගන්න මෙයා මම ටැට්ටරේ දාලා යන්න ඕනේ යා අරන් යන්න ට්‍රැක්ටරේ යාළුවනේ ඇත්තටම මට තමයි යන්න වෙන්නේ කීයද වට දෙකක් කියන කොතනද සාමාන්‍යයෙන් මේක වටේ කියනනම් හරි මේක වටේ ඔව් බල්ලෙක් වගේ යනවා මේ ඔව් බල්ලෙක් ඔයා එහෙම නෙමෙයි ඒක වටයක් කරන්න ඔයා වටේ අඩු කරලා දෙනවා නෑ නෑ චැලෙන්ජ් එක වාර ගන්නවා වට දෙකක් යනවා අම්මා ගයිස් නාවෙන්න බා ඒ පිටිපස්ස නෙවෙයි ඉස්සරහට ඒ මොකද යාළුවනේ වගේ දත වදේ දෙන්නේ ඒ බා එහෙම කරන්නේ ඉතින් කරනවා වගේ උඩා අමාරු වෙලා ගියා අමාරු වෙලා ගියා ඉවතක් ගන්න ඕනේ නෑ යාළුවනේ උඩට දත වදේ දෙන්නේ ඉන්නකෝ අම්මා අම්මා මං චැලෙන්ජ් එක බාරගත්තා ඔයාලා දැක්ක මං චැලෙන්ජ් එක බාරගත්තා එයා චැලෙන්ජ් එක පරාදයි පරාද වෙන්නේ කොහොමද මෙතනට විතරයි ආවේ හරි වා ඉන්නකෝ ඔයාලටත් මේ වදේ ටික දෙනවම ඔන්න තුන්වෙනි කප් එක ගන්න යන්නේ මෙයා අපි බලමු දස වදයක් දුන්නා මෝ ඒවට අනිවාර්යෙන් එකෙන් ගන්නවා බලමු ඔයාලා බලන්න මගේ අත මේ මෙයා ගත්ත ආතල් ටික බලන්න මගේ අපි බලමු මෙයාගේ චැලෙන්ජ් එක මොකද්ද කියලා මම මේක ගන්නද මේක ගන්නවා අම්මෝ ඔයා ඉන්න කල්ලු බඩ ගාවට උස්සලා ටී-ෂර්ට් එක යට අම්මට සිරි නියම චැලෙන්ජ් එක මෙයාට ආවේ ගයිස් මං කියන්නේ චැලෙන්ජ් එක මොකද්ද කියලා කලිසම වඩගාවට උස්සලා ටී-ෂර්ට් එක යට කරලා සින්දුකට නටන්න තියෙන්නේ කලිසම වඩගාවට හරියන්නේ මල්ලි හරියගෙන ඉන්න ගයිස් පොඩ්ඩක් ඉන්න අපිට සවුන්ඩ් ඕනේ සින්දුවක් අහන්න බැරි දැන් මෙයාට ආපහු කියන්න කලිසම වඩගාවට උස්සලා ටී-ෂර්ට් එක යට කරලා සින්දුවකට නරන්න තියෙන්නේ
ඉතින් ගයිස් ඔන්න පොර නටන්න යන්නේ දාලා දෙනවා අපි මට නම් කිසි සමාවක් දෙන්නේ නැහැ ඒක මට සුප්‍රි නාන්තප්පයක් දෙන්නේ බලන්න මුගේ හැටි මූණිකාර පෙරපාත දාන්නේ ළමෙක් වගේ ඔන්න සින්දු දාන්න යන්නේ හරි හරි කෑ ගන්න බා වැඩි පටන් ගන්න ඔන්න සින්දු දැම්මා තව පොඩ්ඩක් තියෙනවා නේද ඉතින් බලන්න ගයිස් මට දුන්නේ චැලෙන්ජ් වලට මම තෝරගන්නවා මේ මොකද්ද බලමු තියෙන්නේ මම යාළුවනේ මම පෙන්නන්නම් හරි ලුණු ගෙඩියක් කමුවෙන් කන්න තියෙන්නේ. දැන් මෙයාට තියෙන්නේ ලුණු ගෙඩියක් කන්න නෙමෙයි. ලුණු කන්න. ලුණු හැන්දක් තියෙනවා. ඒ ලුණු කන්න ඕනේ. ලුණු ගන්න. ලුණු එක ගන්න. හරි ඔන්න ලුණු ටික එවනවා මට මේ විදියට ඔන්න ගයිස් ලුණු ටික කම්මන මේ ටිකම කන්න ඔය ටිකම ගන්න ඕනේ. මන් දෙනවා වාගයක්. ඒ ගාන ගන්න ඕනේ. හරි එන්න. එන්න. හරි එන්න. හරි මන් දිගන්නේ දෙන්නන්න ඔයා. මේ බොඩ්ඩයි තියෙන්නේ. ඔයා කන්න ඔයා චැලෙන්ජ් එක මට දැන් දස වදයක් දුන්නා නේ. තේරෙනවා මෙච්චර කන්නේ කොහොමද බං කරන්න දෙයක් නැහැ යාර. ඔයා මගේ චැලෙන්ජ් එක ඇක්සෙප්ට් කරන්න බෑ දැන්. මේරි කන්න. මේ හොඳට කන්න. හොඳට කන්න. මේ දවස්වල ලුණු කනවා ලුණු නෑනේ කන්න. ඒ මේ කන්න යාළුවා. චැලෙන්ජ් නේ බං කරන්න දෙයක් නැහැ කන්න ඕන. රහයි කොහමද? අනේ මේ මොකක්ද හිතෙන්නේ අර මේ වෙලාවට මට චැලෙන්ජ් එකක් දුන්නොත් මම මොකද කරන්නේ? මාර සතුටු හරි අවුලන්නේ මම එයාගේ චැලෙන්ජ් එකට ඔය ඇක්සෙප්ට් කරලා දෙනවා. එයාට කන්න බෑලුණු. කමන්නේ. හරි කමන්නේ. එයාටත් මගේ විදියටම වුණා. මේ ලඳුරු මානසිකත්වය කිව්වා මට කමන්නේ නැහැ ඌට. ඔන්න චැලෙන්ජ් එක ඇව්වා ඉතුරු. මම ගන්නවා මේක. මෙයා ගන්නවලු මේක මං කියවන්නේ ඒ චැලෙන්ජ් එක නෑනේ. හරි මේ චැලෙන්ජ් එක කරන්න අපි දැනට ගෙනල්ලා නැහැ අපේ යාළුවෝ. යාළුවෝ ගෙනල්ලා නැහැ මේ කේස් එකට ඒ නිසා අපි මෙයාට වැඩ චැලෙන්ජ් එකක් දෙනවා ඊළඟ චැලෙන්ජ් එකට මම ගන්නවා ඉතින්. මේක ගන්නවා. බලමු මොකද චැලෙන්ජ් එක කියලා අනේ මට ආතල් ඒවා එන්න එපා. දැන් තියෙන TikTok trend එකකට කැමති ඇක්ට් එකක් දාන්න තියෙන යාළුවේ. ඔම ඉන්න මෙයාට තියෙන චැලෙන්ජ් එක තමයි දැන් තියෙන TikTok trend එකට කැමති ඇක්ට් එකක් කරන්න ඕනි ඔන්න වහන්නේ නියමයි මොකද තියෙන දැන් තියෙන TikTok ඇක්ට් එකක් දැන් මම කරන්නේ නැහැ මේ චැලෙන්ජ් එක නැත්තම් මුකින් ඉඳලා ඉවරයි. මම අනික මම චාටරේ එන්න මම අනිවාර්යයෙන් මේ චැලෙන්ජ් එක කරනවා. මොකද කරන්නේ මොකද කරන්නේ අර කෙල්ලෙක් කියනවා නේද? මොකද හරි මට මතක් වුණා බොන්න කොල්ල 1000ක් මැද්දේ බොන්න නැති කොල්ල තමයි සුපිරි කියලා කියනවනේ අපි බලමු මේක මුගේ තාලෙන් කියන්නේ කොහොමද කියලා හරි පටන් ගන්න ඔන්න මෙයා මේ ඇක්ට් එක බාර ගන්න යන්නේ කරන්න යවුවා බොන කොල්ල 1000ක් මැද්දේ නොබන කොල්ල තමයි ලස්සනම. ඔන්න ගයිස් සුපිරිම චැලෙන්ජ් එකක් තමයි මේක ආතල්ම ආතල් ඔන්න දැන් මගේ චැලෙන්ජ් එක තෝරගන්න තමයි යන්නේ අපි මේ කප් එකේ නෑ හරි දැනට අපිට කප් 3ක් ඉදිරියලා තියෙනවා මොනවද තියෙයිද දන්නේ නැහැ ඉතින් මේ කප් තුනේ මොකද්ද මම ගන්නවා මෙන්න මේ කප් එක අපි බලමු දිගහැරලා මොකක්ද තියෙන්නේ කියලා ඉන්ටි බං ඉතින් ගයිස් FD කියන්නේ මගේ චැලෙන්ජ් එකක් නෑ මට අපි බලමු පොරගේ චැලෙන්ජ් එක මොකක්ද කියන්නේ තව කප් දෙකයි තියෙන්නේ මොනවා තියෙයිද දන්නේ නැහැ මෙහෙමයි ඔය කන දේවල් එහෙම ආවොත් කටවල් ඉන්නේ යාළුවේ දැන් මම TikTok trend එකටම ඇක්ට් කරා එහෙම අහන්න පාලා ඉන්නේ. පොඩ්ඩක් ඔය කනේ ආවොත් එහෙම අපිට දීලා ගන්න එහෙම නෑ ඉතින් එයාලා කියලා තියෙන විදිහ. හරි බලන්න වා ඔයා හින්දා මම සැලෙන්නේ හරි නැහැ ගයිස් මොකද්ද කෑ ගන්න බෑ මොකද්ද අනේ ඒ වන්දනේ අපි උන්දා හෝ ගයිස් මොකද්ද දෙකලාට වෙන්න චොකලට් එකක් කන්න තියෙන්නේ යාළුවා. Oh no guys oh no oh නවත්තන්න TikTok trend වල චොකලට් එකක් චොකලට් එකක් මෙන්න ගයිස් චොකලට් එක ඔය චොකලට් එක වැඩක් නෑ ගයිස් ඉන්නේ පොඩි චොකලට් එකක් කවන්නේ කමු. ගයිස් මේ පොඩ්ඩක් මෙයා චොකලට් එක කන වීඩියෝ එකක් කරගමු ඊට පස්සේ ඉතින් අපි මුට ගහලා තමයි අපි චොකලට් කන්නේ හරි කාලේ වෙන්නන්නකෝ සෝනේ බලන්න. සුවඳ මොනවාද ඔගේ සුවඳ බලන්න තියෙන්නේ මොන කඩන සද්ද පොඩ්ඩක් බලා ගන්නවා රුපියල් 5 චොකලට් එකක් දෙකද රුපියල් 5 නෙවෙයි මේ රට චොකලට් හරිද? මෙන්න ගයිස් චොකලට් එක නිකන් පොඩි චොකලට් එකක් තියෙන්නේ මේ. අර නිකන් බෙට්ටක් වගේ නිකන් චොකලට් එක මම හොයාගෙන තියෙන මේ චොකලට් එක තමයි ඉතින්. හරි සෝනේ බලන්න. කො දෙන්නේ බලන්න. ගයිස් මූ දෙන්නේ නැහැ මට මොනවා කරන්නද ඉතින් ඒ තනියම කන්න එපා වීඩියෝ කරපන් යාළුවනේ මගේ චැලෙන්ජ් එක ඇක්සෙප්ට් කරා මාරු චොකලට් එක හැබැයි යම් පොඩි චොකලට් එකක් වුණත්
ඉතින් මෙයාට වෙන්න මම ඒක කෑවා. ඉතින් මෙයාගේ චැලෙන්ජ් එක අවසාන චැලෙන්ජ් එකනේ. අපි මේ චැලෙන්ජ් එක කරා. අපි වීඩියෝ එක ස්ටොප් කරලා මුට ගහලා ගත්ත චොකලට් එකෙන් කෑල්ලා. මාත් කෑවා. රහ කිව්වට රහක් නැහැ. පොල් විතරයි මැද තියෙන්නේ. ඉතින් මේ අවසාන කප් එක තියෙන්නේ. බොරු යාළුවනේ මම මුට කෑල්ලක්වත් දුන්නේ නැහැ. බලමු අපි චොකලට් එකක්ද මොනවද කරන්න තියෙන්නේ කියලා අවසාන චැලෙන්ජ් එක. ඔව් චැලෙන්ජ් එක මමම ගරන් බලන්න මෙයාට බාර ගන්න වෙනවා. විනාඩි දෙකක් කිටි කවන්න පුළුවන් එක දිගට. හරි ඔන්න ඉතින් කුසු කවන්න තමයි යන්නේ. ටයිම් එක දෙන්න උඹට දාලා. මට කුචි කැවෙන්නේ නැහැ. ඔයාලා වයින්ද පක්කොල්ලා මයික් කරලා මචං. හරි මේ විනාඩි දෙකම වාකට කරේ නෑ නේද? විනාඩි දෙක දාලා මම කවුන්ට් යන්නේ. මම මේ ටයිම් එක දාලා තියෙනවා. කුචි කැවෙයි කියලා හිතනවද? क्या हुआ क्या हुआ තප්පර 30යි මම චැලෙන්ජ් එක හිටියේ. ඒ කියන්නේ තප්පර 30. තව චැලෙන්ජ් එකක් තියෙනවා. යාළුවෝ කිව්ව විදිහට ෆුඩ් චැලෙන්ජ් එකක් තමයි තියෙන්නේ දැන්. මේ චැලෙන්ජ් එක ගොඩක් අමුතු චැලෙන්ජ් එකක්. ඇත්තම කිව්වොත් මේකේ තියෙන්නේ පාන් රාත්තලක් තියෙනවා. ওই පාන් රාත්තල ගානට බෙදලා කන්න තමයි තියෙන්නේ අපි දෙන්නට. ෆුඩ් චැලෙන්ජ් එක. ෆුඩ් චැලෙන්ජ් ගන්න යවුනේ. මම දන්නේ නැහැ මෙයා තමයි දන්නේ ඒක නෑ. අපි දෙන්නට ඒක ගානට බෙදලා කපාගෙන පරිප්පුත් එක්ක කන්න තියෙන්නේ. වැඩි ඔය චිකන් දේවල් නෑ පරිප්පු තමයි තියෙන්නේ සුපුරුදු කෑමනේ. පරිප්පුවක් ගෙනත් තියෙන්නේ සුපිරියට ඇති. හරි කොල්ලා පාන් රාත්තලේ වන්න මෙහෙට. ඔන්න උඩින් එන්නේ ජෙට් ලයින් ආව යෝ පාන් රාත්තලේ වුණා. අපේ ඔන්න අපේ පාන් රාත්තල දැන් අපි ගානට මැනලා කපන්න තමයි යන්නේ. ඔන්න පිහියනවා ඔන්න ওই විදිහට. හරි. අඩිරුලේ වන්න අඩිරුලේ හොදියේ ගෙවන්න එපා. පොඩිය ගෙවන්න එපා. මෙන්න මේ තමයි අපේ හොදි එක. අදිරල කුට්ට ගන්න මොට මට. අඩිරුල තියලා ගානට කපන්න යන්නේ අපි. ඔව් මොට හරි. මොට චුට්ටා වැඩිපුර මන් දෙන්න. කැමරාව ළඟට ගෙන්න පාන් රාත්තලකට. යාළුවෝ ගේන. ඔන්න ගයිස් ගානට මැනලා ගානට මැනලා පාන් රාත්තල කපන්න යන්නේ මණි. ඒ දිනා චුට්ටා වැඩිපුර තියෙනවා. මේ හරි මෙහෙම අපි මෙහෙම කරලා බලමු. හරිනේ. හරි. එතකොට මෙහෙම ගත්තොත් මේ හරිය වගේ කපමු අපි. හරි කපන්නකෝ. ඔන්න ගයිස් පාන් රාත්තල ගානට කපන්න යන්නේ. අපි දෙන්නගෙන් කණේ කා තමයි දින අපේ පාන් දෙක. කෙලින්ම ජෙට් යානාවකින් එවන්න යන උඩට රුක්ෂණ වගේ පාන් එක අල්ලගන්න ජහට. එහෙනම් එහෙමකින් අපි දෙන්නා. ඔන්න පාන් එකේ මගේ එකනේ. ඒක ඒක මගේ එක. ඔන්න මෙයාගේ පාන් වගේ තමුණා. මගේ පාන්. හරි එහෙනම් අපේ ෆුඩ් චැලෙන්ජ් එක ආරම්භ කරන්න යන්නේ 3 2 1 start. මම චැලෙන්ජ් එක පරාදයි. ගණන් ගන්න එපා. ඇඟෙත් එක්ක බලනකොට ඇත්තටම පරාද වෙන්න සිද්ධ වෙනවා. හරි ගයිස්. ෆුඩ් චැලෙන්ජ් එක මම පැරදිනවා කරන්න දෙයක් නැහැ ඉතින්.
ඔයාලා කලින් හිතාගෙන මෙයා ජීලානේ මංජුලා. ඔයාලා හිතාගෙන ඉන්නේ නැති මේ චැලෙන්ජ් එක දිනන්නේ කවුද කියලා. ජීලාද ජුලාද කියලා ඔයාලා හිතාගෙන ඉඳි කට්ටිය කමෙන්ට් කරන්න පහලින්. එහෙනම් වීඩියෝට ලයික් එකක් දාන්න. ඉතින් ගයිස් මෙන්න මේ විදිහට ජීලයි ජුලයි channel එකේ මෙන්න වීඩියෝ එක මේ විදිහට අවසන් වෙනවා. වීඩියෝට ලයික් එකක් දාන්න. ඒ වගේම කට්ටියට බලන්න ෂෙයා පාරක් දාලා. ඔයාලත් අපිට මොටිවේෂන් එකක් දෙන්න තවත් ඉස්සරහට වීඩියෝ දාන්න. ඒ වගේම ඔයාලකටත් පුළුවන් කමෙන්ට් කරන්න ඔයාලා කියන චැලෙන්ජ් උත් අපි ඉස්සරහට කරන්න බලන් ඉන්නවා. ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන් ඔයාලට කැමති චැලෙන්ජ් ටිකක් අපි මේ විදිහට අපිට ඕන දේවල් සකස් කරගෙන අපි ඔයාලගේ චැලෙන්ජ් උත් බාර ගන්න ඉස්සරහට බලන් ඉන්නවා. එහෙනම් ගයිස් අපි ගිහින් ඉන්නම්. මම ජුලා මෙයා මම ජිලා. එහෙනම් ගයිස් goodbye.